අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට මෝස්තරයක් අඳින්න තමයි කියලා දෙන්න යන්නේ. හැබැයි ඔයාලා දන්නවා මේ දවස්වල O level විභාගෙ තියෙනවානේ. ඉතින් මම හිතනවා O level විභාගෙට යන අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම මේකෙදි ගොඩක් වැදගත් කරුණු ටිකක් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ කරුණු වැදගත් නැති අයට පුළුවන් වීඩියෝ එක skip කර කර බලන්න. අනිත් අය වැදගත් කරුණු ටිකත් අහන ගමන් වීඩියෝ එක බලන්න. ඉතින් මම මෙතෙන්දී සාමාන්‍ය කොලයක් අරගත්තේ ඕගොල්ලන්ට O level වලදී නම් ටිකක් ඝනකම හොඳ පේපර් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකෙදි මම අද අරගෙන තියෙන කොලේ විශේෂයි මොකද සාමාන්‍ය පෙළ විභාගයට ඔයාලට ගියාට පස්සේ හම්බ වෙන කොලේ ප්‍රමාණයට තමයි මම අද කොලේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ කොලේ ප්‍රමාණය වෙන්නේ 12.9. හැබැයි ඔයාලට සාමාන්‍යයෙන් හම්බ වෙන කොලේ සයිස් එක අඟල් 12.12. ඒ 12.12 කොටසෙන් අඟල් 3ක් අයින් වෙලා තමයි. ඒ කියන්නේ එක පැත්තකින් අඟල් 3ක තීරුවක් අයින් වෙලා තමයි ඔයාලට අඳින කොටස තියෙන්නේ. මොකද ඒ අඟල් 3 කොටසේ ඔයාලගේ විස්තර පුරවන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බර් එක එහෙම දාන්න තියෙනවා. ඒ නිසා ඒ කොටස අයින් වෙනවා. අඳින්න ඉතුරු වෙන්නේ මෙන්න මේ වගේ කොටසක්. ඉතින් ඒ කොටස තමයි අඟල් 12.9. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ව්‍යාප්ත මෝස්තරයක් එහෙම නැත්නම් මුළුතල මෝස්තරයක් නිතරම වගේ මේ සාමාන්‍ය පෙළ විභාගෙදී එනවා. එතකොට ඔයාලා ගොඩක් අය ඉන්නේ මෝස්තර අඳින අය නිසා තමයි මම අද මේ මට තියෙන වෙලාව අනුව මෝස්තරයක් අඳින්න තෝරගත්තේ. ඉතින් ඒකෙනොත් මම සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක් වෙලාවට ව්‍යාප්ත මෝස්තර අඳින විවිධ ක්‍රම කියලා දීලා තියෙනවා. පහසු ක්‍රම කියලා දීලා තියෙනවා. හැබැයි ඔයාලට ව්‍යාප්ත මෝස්තරයටත් වැඩිය පහසුම එකක් තමයි මුළුතල මෝස්තරයක් කියලා කියන්නේ. ඒකිනුත් ඔයාලා දන්නවා මුළුතල මෝස්තර කොටස් කිහිපයකට බෙදෙනවා. අපි මේ වීඩියෝ එකේ යන අතරතුර ඒවා කතා කරන ගමන් මේක කරමු. මම අද ඔයාලට මුළුතල මෝස්තරයක් කුෂන් කවරයකට සුදුසු විදිහට තමයි අඳින්න කියලා දෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඔයාලට මෙහෙම කොලේ පහසුවෙන් නවලා උඩිනු යටිනු පොඩක් ලකුණු කරගෙන කොලේ දිග ඇරලා මෙහෙම මැද්ද හොයාගන්න පුළුවන්. නමුත් මම අද ඔයාලට හරි විදිහටම අඩු රූලෙන් මැනලා අඳින විදිහ කියලා දෙන්නම්. මොකද සාමාන්‍ය පෙළ විභාගයට දෙන කඩදාසිය ටිකක් ඝනකමයි. ඔයාලා දිග අඩු රූලක් අරගෙන යනවා නම් ඔයාලට මේ විදිහට පහසුවෙන්ම හරි මැද හොයාගන්න පුළුවන්. ඔයාලා දන්නවා ඒ පැත්තට අඟල් 9යි තියෙන නිසා අඟල් 4.55 ලකුණු කරා දෙපැත්තෙන්ම අඩු රූලෙන් යා කරා. අනිත් පැත්තට අඟල් 12ක් නිසා අඟල් 6 හොයාගෙන මැද්ද ලකුණු කරගෙන මේ විදිහට යා කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම සරල දෙයක්. ඔයාලා ඕනම කෙනෙක් මේක දන්නව ඇති. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම ඒකකින් වැඩ පටන් ගන්න. එහෙම අපහසු අය ඉන්නවා නම් මෙන්න මේ විදිහට පටන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ රූල උඩ අඟල් 4 තියලා උඩිනුයි යටිනුයි උඩින් මේ බිඳුව ඒ වගේම යටින් අඟල් 8 ලකුණු කරලා මේ විදිහට තීරු දෙකක් ඇඳ ගන්න. අනිත් පැත්තටත් ඒ විදිහටම අඟල් 4 රූල උඩ තියලා දෙපැත්තෙන් ලකුණු කරලා ඒ දෙක යා කරගන්නවා. ඔන්න එතකොට ඔයාලට පේනවා කොටු 4ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ එක කොටුවකට අපිට ඩිසයින් එක හදාගත්තාම එහෙම නැත්නම් මෝස්තර එකකේ හදාගත්තාම අපිට පහසුවෙන්ම මේක පිටපත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට විභාගෙදි මේ වගේ ටිෂු කඩදාසි ලැබෙන නිසා ඔයාලට පහසුවෙන්ම මෙන්න මේ විදිහට ටිෂු කඩදාසිය තියලා ඒ අවශ්‍ය කොටස කතුරෙන් හරි එහෙම නැත්නම් අඩි රූලෙන් හරි ඉරලා හදාගන්න පුළුවන්. දැන් තියෙන්නේ අපිට මේ මෝස්තර එකකේ ඇඳ ගන්න. ඉතින් ඔයාලට මේ වගේ ට්‍රේසින් පේපර් එකක් තියෙන නිසා ඔයාලට ගොඩක් පහසුයි මෝස්තර එකකේ ඇඳ ගන්න. ඔන්න දැන් අපි එහෙනම් මෝස්තර එකකේ අඳින්න පටන් ගමු. ඉතින් ඔයාලට මේක ඕන විදිහකට නවලා එහෙම නැත්නම් අඩි රූල පාවිච්චි කරලා ඔයාලගේ මෝස්තර එකකේ හදාගන්න පුළුවන්. මම අද ටිකක් වැඩිපුර මෝස්තර දාලා මෝස්තරේ කොටස් වලට බෙදෙන විදිහට ඒ කියන්නේ අර ඔයාලා දැකලා ඇතිනේ ත්‍රිකෝණ හැඩ, රවුම් හැඩ ඒ වගේ එන විදිහට ඔයාලට ඒක කොලේ ඇඳ ගන්නත් පුළුවන්. කොලේ ඇඳගෙන ඊට පස්සේ ඒකකේ ඒක උඩ තියලා පිටපත් කරලා මෝස්තර කොටස් ටික ඇඳ ගන්නත් පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ඊට වැඩිය ගොඩක් පහසුයි. ඒ නිසා ඔයාලා මේ ක්‍රමයට ඇඳලා බලන්න පහසු නම් ඒ විදිහට අඳින්න. දැන් මං වටේට තීරුවක් තියාගන්න ඕන නිසා මෙන්න මේ විදිහට දෙපැත්තකින් විතරක් තීරු දෙකක් අයින් කරගන්නවා. ඔයාලට ඉතින් කොලේම වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි ඒකේ ඇඳගත්තාම ගොඩක් පහසුයි. මොකද කොලේ සම්පූර්ණයෙන්ම ඇඳ ඉන්නවට වැඩිය මේකේ ඇඳලා පිටපත් කරගන්න තියෙනකොට ගොඩක් පහසු නිසා. ඔන්න මම මේකේ කොටස් කීපයකට බෙදා ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට අඩි රූල පාවිච්චි කරලා අඳිනකොට ඔයාලගේ අඩි රූලේ මේ වගේ පුංචි කෑලි ප්‍රයෝජනෙට අරන් ඒ
පොඩි තීරුව ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අඩි රූලේ ඔය මිලිමීටර් ගාණක් ලකුණු කරගෙන ඊට පස්සේ මේ තීරු දෙක අඳින්න. මොකද සමානව තීරු දෙක තියෙන්න ඕන. එහෙම නැති වුණොත් සමහර වෙලාවට අපි අඳිනකොට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනත් මම සමාන කියන්නේ චතුරස්‍රාකාර හැඩයක් වෙන විදිහට ඇඳ ගන්න ඕන නිසා මේකේ දුර ප්‍රමාණය බලලා මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. මොකද එහෙම නැති වුණොත් අපිට අඳින්න ඕනේ කරන හැඩේ නැතුව වෙනස් හැඩයක් තමයි එන්නේ. ඒ නිසා තමයි මේ විදිහට සමානව බලලා අඳින්න ඕන. ගොඩක් වෙලාවට ඔලෙවල් විභාගෙට 2016 ඉතර ඉඳලා බැලුවොත් ඊට කලිනුත් සාමාන්‍යයෙන් ව්‍යාප්ත මෝස්තරයක් හැම අවුරුද්දෙම වගේ ඇවිල්ලා තියෙනවා. හැබැයි ගිය අවුරුද්ද විභාගයේදී, ඒ කියන්නේ 2023-24 විභාගයේදී ව්‍යාප්ත මෝස්තරයක් ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට ඇවිල්ලා තියෙන්නේ මේසරෙද්දකුයි සරම් වාටි මෝස්තරයකුයි මැටි බඳුනක සැරසිල්ලක් අඳින්නයි. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මේ පාර විභාගයේදී ව්‍යාප්ත මෝස්තරයක් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මුළුතල මෝස්තරයක් එන්නත් පුළුවන්. දැන් මුළුතල මෝස්තරයක් කිව්වහම ඔයාලා දන්නවා ඇති සමහර විට මුළුතල මෝස්තර ගොඩක් කොටස් තියෙනවා. මුළුතල මෝස්තර විදිහට මෙච්චර කාලයකට විභාගයේදී ඇවිල්ලා තියෙන මෝස්තර ගැන කතා කළොත් පිත්තල බන්දේසියක් ඇවිත් තියෙනවා, කුඩ රෙද්දක් ඇවිත් තියෙනවා, ඒ වගේම ඇඳ ඇතිරිලි ඇවිත් තියෙනවා, වෘත්තාකාර මේසරෙදී සමචතුරස්‍රාකාර කුෂන් කවර, ඒ වගේම බිමට අල්ලන ගඩොල් කැටයක මෝස්තරයක්, කාන්තා කුඩ මේසරෙදී ඒ වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම වගේ සම්ප්‍රදායික සැරසිලි මෝස්තර ඇසුරෙන් අඳින්න මෝස්තරයක් එනවමයි. ඒ කියන්නේ මේ පාරත් සමහර විට එහෙම එන්න පුළුවන්. හැබැයි හැම දෙයකටම අපි සූදානම් වෙලා ගියහම ලේසි. ඒ නිසා ඒකක කිහිපයක් ඇඳලා ඒක මතකේ තියාගෙන යන්න. සාමාන්‍යයෙන් කුඩ රෙද්දයි පිත්තල බන්දේසියයි ගොඩක් සැරයක් කියන්නේ වරින් වර ඇවිල්ලා තියෙනවා. මේසරෙදිත් ඇවිල්ලා තියෙනවා. සමහර විට මේ පාර කුෂන් රෙද්දක් ඒ කියන්නේ සමචතුරස්‍රාකාර කුෂන් කවරයක් ඒ වගේ එකක් අඳින්න එන්න පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් ආයත චතුරස්‍රාකාර එහෙම නැත්නම් ඍජුකෝණාස්‍රාකාර විදිහට හරි මේ වගේ සමචතුරස්‍රාකාර විදිහට හරි මෝස්තරයක් අඳින්න පුරුදු වෙලා යන්න. පිත්තල බන්දේසියක් ආවොත් සාමාන්‍යයෙන් ඕවල් ආකාර වගේ හැඩයකට එන්නත් පුළුවන්, රවුන්ඩ් හැඩයට එන්නත් පුළුවන්. ඒ නිසා ඒකටත් ලෑස්ති වෙලා යන්න. මේ වගේ දැන් අපි මේ හදාගත්ත කොටස අපිට තියෙන දැන් පිටපත් කරන්න. ඔයාලට මේ කොටස මෙහෙම බලද්දී එච්චර ලස්සන නෑ වගේ පේනුනට ඔයාලට මේක පිටපත් කරාම හරි ලස්සනට එනවා. මේකෙදිත් මතක තියාගන්න ඔයාලා අර අඩි රූලෙන් අඳින කොටස් එකක්වත් ඒකකින්ම පිටපත් කරගන්න එපා. ඒවා පොඩ්ඩක් ලකුණු කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වැඩිපුර කෑලි අයින් කරලා ඔයාලට පේනවා ඇති මම පොඩියට මේ වගේ ලකුණු කරගෙන තියෙනවා. ඒ ඩොට් ටිකක් තියාගෙන ලකුණු කරගෙන තියෙනවා මොන වගේ තැන්වලද ඒකකේ මේ අඳින්න තිබුණ ඉරි කියලා. ඒ ලකුණු කරගත්තට පස්සේ අපිට මේ වගේ කවකටුව අඩි රූල පාවිච්චි කරලා මෝස්තරේ ඇඳලා ඉවර වුණාට පස්සේ ආයෙමත් මේ වගේ ඇඳ ගන්න පුළුවන්. ආයෙමත් කියන්නේ අපිට එතකොට එකවරම ඇඳ ගන්න පුළුවන්නේ. අනික දැන් අපි ඒකකේ ඇඳලා තියෙන ඉරි එහෙම අතින් අඳින්න ගියොත් සාමාන්‍යයෙන් ඇද වෙන්න එහෙම පුළුවන්. හැබැයි මේ විදිහට ඇඳහම අපිට ගොඩක් පහසුයි. ඒ නිසා ඔයාලා ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ඉක්මනට මෝස්තරේ ඇඳ ගන්න බලන්න. වැදගත්ම දේ තමයි මෝස්තරේ ඉක්මනින්ම ඇඳලා ඉවර කරගන්න ඕන. එතකොට අපිට පාට කරන්න ගොඩක් වෙලාව තියෙනවා. හැබැයි ඔයාලට සාමාන්‍යයෙන් මේ වගේ කුෂන් කවර එහෙම අඳින්න ඉන්නේ 8x8 කොටුවක මේසරෙද්දක් වගේ තිබුණොත් තමයි සාමාන්‍යයෙන් ටිකක් දිග අතකට එන්නේ. ඒ වගේම ව්‍යාප්ත මෝස්තරේ සාමාන්‍යයෙන් ඇවිත් තියෙන්නේ 9x9 කොටුවක. හරි. මම දැන් ඔයාලට අද පාවිච්චි කරන පින්සල් පෙන්නන්නම්. ඒ පින්සල නම් මම පාවිච්චි කරන්නේ නැහැ මේ වීඩියෝ එකේ. මෙන්න මේ පින්සල රේන්බෝ කියන බ්‍රෑන්ඩ් එක නිකන් සින්තටික් බ්‍රෂ් එකක්. මේකත් එහෙමයි. ඔන්න ඒ දෙක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මම නෝට් පින්සලක් කියන්නේ පින්සලක් කපලා හදාගත්ත නෝට් පින්සලක්. ඉතින් මම ඒ පින්සල් දෙක මේ වීඩියෝ එකේ පාවිච්චි කරන්නේ නැහැ මෙතන ගත්තට අර පින්සල් දෙක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම අලුතෙන් පාට පෙට්ටියකුත් ගත්තා ඇක්‍රිලික් වලට. ඒකත් හොඳද කියලා බලන්න මම මේකට පාවිච්චි කරන්න හිතුවා. හැබැයි ඔයාලා අත්හදා බැලීම් කරන්න යන්න එපා විභාගෙදී. ඒ නිසා ඔයාලට හුරු පාට පෙට්ටිය අරගෙන යන්න.
අද මම මේ කියලා දෙන විදිහට දියසායම් වලින් පාට කරන අයටයි ඇක්‍රලික් වලින් පාට කරන අයටයි පාට කරන්න පුළුවන්. පැස්ටල් වලින් පාට කරන අයට පුළුවන් මේකේ දාන පාට බලාගෙන ඔයාලා මුලින්ම ජෙල් පෑනකින් හරි ප්ලැටිනම් එකකින් හරි මේ මෝස්තරේ ඇඳ ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට පාට කරන්න ගොඩක් පහසුයි. එහෙම නැත්නම් ඔයාලා පාට කරන විදිහකට ඒක කරන්න පුළුවන්. හරි. අද මේ වීඩියෝ එකේ දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපි පාට කරන ගමනුත් අද කතා කරමු. ඉතින් මෙතෙන්දි මම අරගන්නේ කහ පාටයි රතු පාටයි. මම මේක පාට කරලා දැන් ඉවර වෙලානේ මේකේ වොයිස් කරන්නේ. එතකොට මට ඔයගලන්ට කියන්න තියෙන දේ තමයි මේ පාට පෙට්ටිය මට එච්චර මේ හිතට අල්ලලා ගියේ නැහැ. ඒක මම වෙන්දර පාට කරන ඇක්‍රලික් කලර්ස් එක්ක බලනකොට ඒ කියන්නේ ඉක්මනටම පාට මදි වෙනවා. ඒ කියන්නේ දැන් මම මේ වගේ ප්‍රමාණයක් කලවම් කරාට මට ඒක මදි වුණා පාට කරන්න යනකොට. ඉතින් ඔයාලා ටිකක් වැඩිපුර පාට හදාගෙන ලස්සනට පාට කරන්න උත්සාහ කරන්න. මම මේක සාම්ප්‍රදායික විදිහට ඇඳ නිසා මම ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික පැත්තට යන වර්ණ තමයි පාවිච්චි කරන්නේ. මෙතෙන්දි මම කහ පාටට රතු පාට පොඩ්ඩක් පාවිච්චි කරලා පාට කරන්න තමයි හදන්නේ. ඒකෙත් ඔයාලට මේ සම්පූර්ණ කොලේම කහ පාට එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම ඔයගලන් විභාගෙට ගියහම වෙලාව අනුවනේ ඒ පාට කරන්න ඕන. මම මෙතෙන්දි සුදු පාට තීරු ඉතුරු කරගන්න නිසා මම ඒවා ඉතුරු වෙන්න තමයි පාට කරගන්නේ. ව්‍යාප්ත මෝස්තරය ගත්තහම සාමාන්‍යයෙන් 2016 දී අවිල්ලා තියෙනවා වදමලක් ඇසුරින් අඳින්න 2017 දී පස්පෙති මලක් සහ කොලයක් ඇසුරින් ඒ වගේම 2018 දී සරල සත්ව හැඩයක් ඊට පස්සේ 2019 දී තියෙනවා ජ්‍යාමිතික හැඩ වලින් 2020 දී අටපෙති මලකින් 2021 දී අරලිය මලයි කොළයි 2022 දී ලදරු ඇඳුමකට උචිත සත්ව හැඩතල යොදලා තමයි ඒ විදිහට තමයි මෝස්තර අඳින්න අවිල්ලා තියෙන්නේ. මේ මම කතා කරන්නේ ව්‍යාප්ත මෝස්තරය ගැන. එතකොට 2023 දී ව්‍යාප්ත මෝස්තරයක් ඇවිල්ලා නැති නිසා අපිට අනුමාන කරන්න පුළුවන් මේ පාර අනිවාර්යෙන් ව්‍යාප්ත මෝස්තරයක් එයි කියලා. එතකොට ඔයාලා මල් කොළ ඒ දීලා තියෙන මාතෘකාවට උචිත වෙන විදිහට තමයි මෝස්තරය අඳින්න ඕනේ. අර ඇත්ත මල් අඳින්න අවශ්‍ය නැහැ. අපිට ගැළපෙන විදිහකට ඒක හදාගෙන සරලව අඳින්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ගේ විභාගෙට කලින් තව වීඩියෝ එකක් හදන්න බලාපොරොත්තු වෙනවා ද්‍රව්‍ය බල ඇඳීමක් ගැන. ඒක කරගන්න පුළුවන් වුණොත් මම ඒකෙදි ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර අරගෙන එන්නම්. ඒ නිසා ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම මේ අඳින්නේ ව්‍යාප්ත මෝස්තරයක් නෙමෙයි. ඔයාලට මම මේ පැහැදිලි කිරීමක් තමයි කළේ. දැන් මම අඳින්නේ ඇඳලා මේ පාට කරන්නේ සමචතුරස්‍රාකාර කුෂන් කවරයක්. ඒකත් සම්ප්‍රදායික මෝස්තර ක්‍රමයට අඟල් 8.8 ප්‍රමාණයට. ඉතින් ඔයාලට ව්‍යාප්ත මෝස්තරයක් අඳිනකොටත් සාමාන්‍යයෙන් ප්‍රමාණයක් දෙනවා. ඒ දෙන ප්‍රමාණය තමයි අඟල් 9.9. සමහර වෙලාවට මේක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පෙර කලින් අවුරුදු වල හැම වෙලාවෙම ඇවිල්ලා තියෙන අඟල් 9.9 කොටුවක් ඇතුලේ. ඔන්න මම මේකට කලින් එකතු කරගත්තේ නැතුව දැන් එකතු කරගන්න හිතුවා කොළ පාට. ඉතින් ඒ නිසා කොළ පාට පොඩ්ඩකුත් අරගත්තා. ඉතින් මේ විදිහට මම කොළ පාටින් අර කොළ වගේ තියෙන ටික ෂේඩ් කරගන්න හදන්නේ. එහෙම නැත්නම් වර්ණ ටිකක් මිශ්‍ර කරලා මතු කරගන්න හදන්නේ. ඉතින් මම මුලින්ම කහ පාට පසුබිමට එකතු කරගත්තේ දැන් ඇක්‍රලික් කියන වර්ණය ගෑවට පස්සේ ඒක වේලෙනවා. වේලුණාට පස්සේ ඒක උඩ අපි වැඩ කරනකොට වැරදුනොත් අපිට ඒකෙන් වතුර ටිකක් දාලා මකලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දියසායම් වලටත් වැඩිය පහසුම මාධ්‍යයක් තමයි මෝස්තර අඳින්න ඇක්‍රලික්. හැබැයි ඔයාලා මෙච්චර කල් පුරුදු වුණේ දියසායම් වලින් නම් ඒ විදිහට කරත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙදි ඔයාලට පාට කරන්න ආවේනික ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තියෙන්නේ මම මේ පාට කරන විදිහ බලාගෙන ඔයාලගේ මෝස්තරේ හරියට පාට කරගන්න. දැන් ඔයාලට මුලින්ම පසුබිමට කහ පාට දාන්න නැතුව ඔයාලා මේ ෂේඩ් කරන කොළ පාට එක මුලින්ම ෂේඩ් කරන්න පටන් ගන්න පුළුවන්. හැබැයි මේක සාම්ප්‍රදායික මෝස්තරයක් හින්දා ඔයාලට තනිකර රතුයි කහයි විතරක් උනත් පාවිච්චි කරලා පාට කරන්න පුළුවන්. ඒක ගොඩක් පහසුයි. හැබැයි මම ටිකක් අර අනිත් අයටත් යම් කිසි අදහසක් ගන්න එක තමයි මේ වගේ පාට කිහිපයක් එකතු කරගන්නේ.
සමහර අයට මේ ඇඳපු මෝස්තර ගොඩක් පහසු ඇති. යාලට පුළුවන් තව සංකීර්ණ කරගන්න. එහෙම නැත්නම් මේ ඇඳපු එක ගොඩක් අමාරු අය ඇති. එයාලට පුළුවන් මේකේ කොටස් අඩු කරගෙන අඳින්න. ඒ කියන්නේ මම දැන් ඔය වටේ ත්‍රිකෝණ කෑලි වලට ඇඳලා තියෙන කොටසම ඔයාලට පුළුවන් සම්පූර්ණ ඒකකේම ඇඳලා පිටපත් කරගන්න. එතකොට ගොඩක් පහසුයි. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන ඔයාලා අඳින්නේ කොච්චර සාමාන්‍ය මෝස්තරයක් වුණත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඒක ලස්සන කරලා. ඒ කියන්නේ නිමාව හොඳට වර්ණ පාවිච්චි කරන එක හොඳට කරලා ඔයාලගේ මෝස්තරේ ලස්සන කරගන්න. ඔන්න මම මෙතෙන්දී රතු පාටින් තමයි මේ ෂේඩින් එක කරන්නේ. එතකොට ටිකක් අර කහ පාටත් එක්ක මිශ්‍ර වෙලා යන නිසා ෂේඩින් එක තැඹිලි පාටක් වගේ එකතු වෙනවා. ඉතින් ඔයාලට මේකට තැඹිලි පාටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි ආයෙමත් මෝස්තර ගැන කතා කරොත් සාමාන්‍යයෙන් වාටි මෝස්තර ඒ වගේම බිත්ති සැරසිලි වගේ දේවලුත් විභාගයට ඇවිල්ලා තියෙනවා. එතකොට වාටි මෝස්තර ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් මෝස්තර අඳිනකොට මාතෘකා 3ක් හම්බ වෙනවා. 3ක් තමයි සාමාන්‍යයෙන් මේ දිගටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ මාතෘකා තුනෙන් කැමති මාතෘකාවක් තෝරගෙන අඳින්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. අපි නිකන් අනුමාන කරාම ව්‍යාප්ත මෝස්තරයක් එක මාතෘකාවකට එයි. මුළුතල මෝස්තරයකුත් එන්න පුළුවන්. හැබැයි තව විදිහකට ගත්තත් ඒ කියන්නේ අපි තවත් ආපු මෝස්තර ගැන බැලුවොත් වාටි මෝස්තරයි බිත්ති සැරසිලි ඇවිල්ලා තියෙනවනි කලින් අවුරුදු වල. එතකොට වාටි මෝස්තර 2019 23 ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බිත්ති සැරසිලි ඒ කියන්නේ සාමාන්‍යයෙන් පතාක එහෙම නැත්නම් සත්ව හැඩ වියුක්ත බිත්ති සැරසිලි නර්තන රූප දෙකක් ඒ කියන්නේ මානවරු ඉරියව් දෙකක් තියෙන බතික් බිත්ති සැරසිල්ලක් ඒ වගේ බිත්ති සැරසිලිත් ඇවිල්ලා තියෙනවා. හරි ඔන්න දැන් ෂේඩින් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පසුතලය ඒ කියන්නේ එහෙම නැත්නම් පසුබිමට එන පාට මේ වගේ එකතු කරගන්න. මම අතෙන්දී කොළ පාට මික්ස් වෙලා තිබුණ කොළ පාට ටිකක් අර අතු පාටයකට මික්ස් වෙලා තිබුණ හින්දා මම කොළ පාට තමයි මේකට එකතු කරගත්තේ. එතකොට දුඹුරු පාටක් වගේ තමයි ආවේ. ඔයාලා රතු පාටයකට කොළ පාට ගන්න එපා. කළු පාට ටිකක් මිශ්‍ර කරගන්න. එතකොට තමයි අර ලස්සන මෙරුන් පාට හැදෙන්නේ. ඉතින් මම අතන පහසුවට ඒ වැඩේ කළා. ඔයාලා කැමති නම් එහෙම පාට කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේකට මෙරුන් පාට එකතු කරගත්තොත් තවත් ගොඩක් ලස්සනට කැපිලා පෙයි. ඒ නිසා ඔයාලා කැමති විදිහකට පාට වෙනස් කරලා හදාගන්න. ඔයාලට තව දෙයක් මෙතෙන්දි කරගන්න පුළුවන්. ඔයාලා හොඳට ලයින් අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඉරි අවුට්ලයින් අඳින්න පුළුවන් අය ඉන්නවා නම් ඔයාලා මුලින්ම කරගන්න ඕනේ කළු පාටින් අවුට්ලයින් ටික ඇඳගන්න. දැන් දියසයන් වලින් කරන අයට නම් මේක කරන්න බෑ. හැබැයි ඇක්‍රලික් වලින් කරන අයට පුළුවන්. මොකද ඇක්‍රලික් වලින් ඇඳලා පස්සේ ආපහු ඒක වතුරට දිය වෙන්නේ නැති නිසා ඔයාලට පුළුවන් අවුට්ලයින් එක ඇඳලා ඉවර වෙලා මේ කොටස් ටික පුරවගෙන යන්න. ඉතින් දියසයන් අයටත් ඒක අර ගොඩක් ඔයාලා තද අවුට්ලයින් එකක් ගන්නෙ නැත්නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නම ඇතිනේ ඔයාලට හුරු විදිහක් තියෙනවනේ. ඒ විදිහට ඔයාලා පාට කරගෙන යන්න. මම මෙතෙන්දී අවුට්ලයින් එක අඳින්නේ පස්සේ ඔයාලත් ඒ විදිහට කැමති නම් එහෙම පාට කරන්න පුළුවන්. මොකද එතකොට නීට් එක හොඳට පේනවා අන්තිමට. ඒ කියන්නේ නිමාව ලස්සනට පේනවා අන්තිමට අවුට්ලයින් ටික ඇඳහම. ඉතින් ඔයාලට අවුට්ලයින් අඳින්න අමාරු නම් ඔයාලට ජෙල් පෑනක් අරන් ගිහිල්ලා මේක හොඳට පාට කරලා අවුට්ලයින් ටික ලස්සනට ඇඳලා නිමාව මතුවෙන විදිහට මේක ඉවර කරන්න පුළුවන්. හැබැයි ගොඩක් හොඳයි ඔයාලට පින්සලෙන් මේ වැඩේ කරගන්න පුළුවන් නම්. ඔයාලා දකින්න ඇති මම අර චූටිම පින්සල ගත්තට ඒක මට මෙතෙන්දී පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මම මේ සාමාන්‍ය ප්‍රමාණයක් එඳි තියෙන පින්සලෙන් තමයි මේ පාට කරගෙන යන්නේ. මම අවුට්ලයින් අඳින්නත් ඒ පින්සලම පාවිච්චි කරා. මොකද මෙතෙන්දී අවුට්ලයින් එක ගොඩාක් හීනියට අරගන්න ඕනේ නැහැනේ. මම වෙන මෝස්තර අඳිනකොට නම් ගොඩක් හීනියට අඳින නිසා මම මේ පුරුද්දට තමයි මේ පින්සල ගත්තේ. හැබැයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ මේ දැන් පාට කරන පින්සලම තමයි අවුට්ලයින් අඳින්නත්. ඔයාලටත් ඒ වගේ සාමාන්‍ය පින්සලකින් අවුට්ලයින් අඳින්න පුරුදු වුණා නම් ගොඩක් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ජෙල් පෑනක් හරි ප්ලැටිනම් එකක් හරි අරගෙන ගියාට කමක් නැහැ. ඔන්න මම දැන් කරන වැඩේ අත්‍යවශ්‍යම වැඩක් නෙමෙයි. ඔයාලට කොලේ සුදු ඉතුරු කරගන්න ගමන් පාට කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍යයෙන් හොඳම විදිහ. හැබැයි මම මේ අරන් තියෙන කොලේ ටිකක් කහ පාටයි වගේ. ඒ නිසා
ඒ වගේම තව හෙට මෙහෙට පාට ගැවිලා තියෙනවා. ඒ වගේ තිබුණොත් ඔයාලට පුළුවන් සුදු පාට පාවිච්චි කරන්න වෙලාව තියෙනවා නම් විතරක්. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලට මෝස්තරේ පාට කරලා ඉවරලා තව වෙලාව තියෙනවා නම් විතරක් ඒ වැඩේ කරන්න. නැත්නම් එහෙමම කොලේ සුදු පාට ඔයාලා ඉතුරු කරගන්න. ඉතින් මම මෙතෙන්දී මට වෙලාව තියෙන නිසා මම සුදු පාට එකතු කරගන්නවා. එතකොට අර දීප්තිමත් සුදු පාටක් තියෙනකොට ලස්සනකුත් තියෙනවා. ඔයාලට කැමති විදිහකට ඒක කරගන්න පුළුවන්. පැස්ටල් වලින් පාට කරන අයටත් ඕනනම් අන්තිමට පැස්ටල් කෑල්ලෙන් පාට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක පැස්ටල් වලින් වගේම දියසායම් වලින් පාට කරගන්න විදිහක් දැනගන්න ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වුණොත් ඉක්මනටම මේ වීඩියෝ එකත් අරගෙන එන්න. ඔන්න දැන් මම අන්තිම වැඩේ තමයි කරන්න යන්නේ. මගේ අවුට්ලයින් ටික ඇඳගන්න. ඉතින් ඔයාලට අවුට්ලයින් අඳින්න මේ ක්‍රමයට අපහසුයි නම් මම කලින් කියලා දුන්න විදිහට ඔයාලගේ අවුට්ලයින් ටික ඇඳගන්න පුළුවන්. ඒක හොයාගන්න බැරි විදිහට ඔයාලට පාට වලින් ලස්සනට නිමා වෙන විදිහට ඔය ජෙල් පෑන පාවිච්චි කරත් දියසායම් පාවිච්චි කරත් ඔයාලට පුළුවන් ඒක බැලන්ස් කරලා හදාගන්න. ඔයාලා පාට කරලා ඉවරනාට පස්සේ අර පාට පුරවනවනේ. ඒවෙන් ඒ ඉරි සාමාන්‍ය ප්‍රමාණයකට නැති වෙන විදිහට ඇඳගන්න. එතකොට ඔයාලට ඒක අර ජෙල් පෑනෙන් ඇඳේ ප්ලැටිනම් එකෙන් ඇඳේ එහෙම කියලා හොයන්නත් අපහසුයි. ඉතින් ඒ නිසා ඒ ක්‍රමත් ලස්සනට පාවිච්චි කරන්න. හැමතිස්සෙම මෝස්තරේ පිරිසිදුව වැඩ කරන්න. එතකොට ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන්. හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලා විභාගෙට කොහොමද මෝස්තරයක් අඳින්න ඕනේ කියන එක, ඒ වගේම කොහොමද පිරිසිදුවට වැඩක් කරගන්න කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති. අනුමාන ගැන ආයෙමත් මතක් කරොත් අනිවාර්යයෙන්ම ව්‍යාප්ත මෝස්තරයක් එන්න පුළුවන් මේ පාර. ඉතින් ඒ නිසා ව්‍යාප්ත මෝස්තරයක් කොහොමද අඳින්නේ, කොහොමද ව්‍යාප්ත මෝස්තරේ ව්‍යාප්තිය එන විදිහට මෝස්තරේ නිර්මාණය කරගන්නේ, අඟල් 9 කොටුවක් ඇතුළත කොහොමද මෝස්තරේ අඳින්නේ කියන එක ඔයාලට මගේ කලින් වීඩියෝ වලින් බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම ඒකක දෙක තුනක් ඇඳලා බලන්න. සත්ව හැඩයක්, මලක හැඩයක්, ඒ වගේම ජ්‍යාමිතික හැඩ, සම්ප්‍රදායික මෝස්තර කොහොමද යොදාගන්න කියන එකත් මතක තියාගන්න. එතකොට ව්‍යාප්ත මෝස්තරයක් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තමයි එන්නේ. ඒ වගේම මුළුතල මෝස්තරයක් එන්න පුළුවන්. මුළුතල මෝස්තරයකත් සාමාන්‍යයෙන් කුෂන් කවරයක් වගේ එන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. ඒකෙත් සම්ප්‍රදායික සැරසිලි ඇසුරෙන් එහෙම නැත්නම් සත්ව හැඩයක් ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ පුරුදු වෙලා යන්න. කුඩ රෙද්දක් අඳින විදිහ, පිත්තල බන්දේසියක් අඳින විදිහ, මේස රෙද්දක් අඳින විදිහ ඒ වගේ පොඩ්ඩක් බලාගන්න. කියන්නේ ඒ හැම එකටම උචිත විදිහට මෝස්තර කොටසක් ඔයාලට සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි වාටි මෝස්තරයක් හරි බිත්ති සැරසිල්ලක් හරි එන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මට හිතෙනවා මේ පාර බිත්ති සැරසිල්ලක් වගේ දෙයක් එන්න පුළුවන්. සමහර වෙලාවට වාටි මෝස්තරයක් එන්නත් පුළුවන්. වාටි මෝස්තරෙත් ගොඩක් පහසුයිනේ. ඉතින් බිත්ති සැරසිල්ලක් අඳිනවොත් තමයි සාමාන්‍යයෙන් ඔයාලට හිතලා දෙයක් කරන්න හම්බ වෙන්නේ. එතකොට ටිකක් අපහසු ඇති. තව පතාකයක් අඳින්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. පතාකයක් අඳින විදිහ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේකුත් පොඩ්ඩක් බලාගෙන යන්න. එතකොට ඔයාලට මේ මෝස්තර කොටස ඇඳලා හොඳ ලකුණකට යන්න පුළුවන්. ඔයාලට හිතෙන්න පුළුවන් මම මෙතෙන්දී අනුමාන කියලා හැම මාතෘකාවක්ම කිව්වනි කියලා. හැබැයි ඔයාලට මම කියන්නේ මේ පොදුවේ හැම මාතෘකාවකටම උචිත වෙන විදිහට මෝස්තර ඒකක 3ක් විතර වගේ හදාගන්න. ඒ කියන්නේ සත්ව හැඩයක්, සාම්ප්‍රදායික මෝස්තරයක්, ඒ වගේම මල් ඒ කියන්නේ මල් කොළ හැඩ කොහොමද අඳින්නේ කියලා මතක තියාගෙන යන්න. එතකොට සාමාන්‍ය මාතෘකා 3ක් වෙනවනේ. ඒ මාතෘකා 3 ගැනම තමයි මම ඔයාලට පැහැදිලි කරේ. ව්‍යාප්ත මෝස්තරයක්, බිත්ති සැරසිල්ලක් හරි, මුළුතල මෝස්තරයක් හරි. එතකොට ඒ තුනෙන් එකයි ඔයාලා තෝරගන්න ඕනේ. ඒ නිසා ඔයාලා ව්‍යාප්ත මෝස්තරයකටයි මුළුතල මෝස්තරයකටයි ලෑස්ති වෙලා යන්න. එතකොට මුළුතල මෝස්තරවලත් සාමාන්‍ය කුෂන් කවරයක් නෙමෙයි අද අඳින්නේ. එතකොට මේක මතකේ තියෙනවනේ. අපි හිතමුකෝ මේස රෙද්දක් ආවා කියලා. එතකොට මේක චුට්ටක් දික් වෙන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලා පිටපත් කරනකොට අර කොලේ දෙපැත්තම පිටපත් කරන්න තියෙනවා. ඒක මතක තියාගෙන එහෙම අඳින්න පුළුවන්. පිත්තල බන්දේසියක් වුණත් ඔයාලට පහසුයිනේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලට හොඳ ලකුණකට යන්න පුළුවන් මෝස්තර කොටස ඇඳොත්. ඉතින් වෙලාව තිබුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ තව ලස්සන කොටස් ඔයාලගේ මෝස්තරයට එකතු කරගන්න. හැබැයි වෙලාව තියෙනවා කියලා මේ වගේ ගොඩාක් වැඩ කරන්න ගිහිල්ලා මෝස්තරේ විනාශ කරගන්න එපා.
ඔයාලට හිතෙන විදිහට සාමාන්‍ය ප්‍රමාණයකට තව කොටස් එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පේනවා ඇති සුදු පාට එකතු කරගත්තාම මේ මෝස්තරේ හොඳට කැපිලා පේනවා. ඒ වගේම තමයි කළු පාටත් එකතු කරගත්තාම මෝස්තරේ හොඳට පේනවා. හැබැයි කළු පාට වැඩ කරනකොට අන්තිමටම තමයි කළු පාටින් වැඩ කරන්න ඕනේ. එතන මම පාට කරලා තියෙන දුඹුරු පාටකින් වගේ නිසා සමහර වෙලාවට මෝස්තර චුට්ටක් අර අඳුරු ගතියක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඔයාලා පාට කරනකොට ඒ පාට ගන්න එපා. මොකද මගේ පාට එකක් වැටුණ හින්දා අපරාධ නිසා තමයි මම මේ පාට පාවිච්චි කරේ. ඔයාලට පුළුවන් ලස්සනට මෙරුන් පාට මේකට එකතු කරගන්න. සාම්ප්‍රදායික මෝස්තර ආවොත්. ඔයාලට මේක මතක තියාගන්න සාම්ප්‍රදායික මෝස්තර විදිහට ආවොත් ඔයාලට රතුයි කහයි කළුයි කියන පාට තුන විතරක් පාවිච්චි කරලා ලස්සනට මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට තව වීඩියෝ බලන්න අවශ්‍ය නම් subscribe button එක ක්ලික් කරලා channel එක subscribe කරගෙන යන්න. ඉතින් ඔයාලගේ විභාගෙට හොඳට චිත්‍ර අඳින්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.